Hi, welcome to back my YouTube channel. ඉතින් මට අද හිතුණා වෙනද වගේම හරිම රස ඒ වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් චීස් චිකන් පැස්ටා රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එන්නකෝ මාත් එක්ක. මුලින්ම මම පැස්ටා ටික මෙන්න මේ විදිහට තම්බ ගන්නවා. මම මේ වතුරට ලුණු එකතු කරලා තමයි මේක තම්බ ගන්නේ. අපි තම්බගත්ත පැස්ටා ටික මෙන්න මේ විදිහට මම පෙරාගෙන ඒක වතුරෙන්, ඒ කියන්නේ ඇල් වතුරෙන් මෙන්න මේ විදිහට හොදගත්තා. දැන් අපි චිකන් ටිකක් බැදගමු. මම චිකන් ටික මෙන්න මේ විදිහට පෑන් එකක තියලා මෙන්න මේ විදිහට රන්වන් පැහැවෙනකන් බෙද ගන්නවා. දැන් නම් අපේ චිකන් ටික බැදලා ඉවරයි. මේ තියෙන අපි බෙදගත්ත චිකන් ටික. දැන් මම තෙල් ටිකක් ආයෙ ලිපේ තියාගෙන ජින්ජර් ගාර්ලික් පේස්ට් එක මෙන්න මේ විදිහට ටිකක් රත් කර ගන්නවා. මේකෙන් අපේ කෑමකට හොඳ සුවඳක් වගේම හොඳ රසයක් එකතු වෙනවා. දැන් මම මේකට කරපිංච ටිකක් මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. මේ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ මම මේකට බෙත්තර දෙකක් එකතු කර ගන්නවා. මේ හැමදේම එකතු කරගත්තේ අපි අර කලින් කිව්වා වගේම අර ජින්ජර් ගාර්ලික් පේස්ට් එකටම තමයි. ඒ වගේම ගම්බිරිස් ටිකක්. දැන් මම මේක හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය විදිහට ලුණු ටිකක් මම මේකට එකතු කර ගන්නවා. දැන් මම මේකට කපාගත්ත රටදන ටිකක් ඒ වගේම කැරට් ටිකත් මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. මේ ටික එකතු කරගත්තට පස්සේ මම ආයේ මේ ටික මෙන්න මේ විදිහට මික්ස් කර ගන්නවා. මෙතනදී මම අර කලින් බැදගත්තු චිකන් ටික මේකට එකතු කර ගන්නවා. මම මේකට ලීක්ස් ටික එකතු කර ගන්නවා දැන්. ලීක්ස් ටික එකතු කරගෙන ආයෙමත් මම මේක හොඳට මික්ස් කරනවා.
මේ ඔක්කොම මික්ස් කරාට පස්සේ මම මේකට ඔයිස්ටර් සෝස් ඒ වගේම සෝයා සෝස් ටිකකුත් යොදා ගන්නවා. දැන් මේ ටික එකතු කරගෙන ඉවරයි. දැන් මම ආයෙමත් මේක හොඳට මික්ස් කරගන්නවා. මේ විදිහට නම් ඇත්තටම හොඳ සුවඳක් එනවා. දැන් අපි තඹගත්තු පැස්ටා ටික මේකට එකතු කරගමු. මම මෙතනදී චීස් කෑලි දෙකක් තමයි එකතු කරගන්නේ. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. මම මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් එකහමාරක් වගේ තමයි භාවිතා කරේ. ඊට පස්සේ මම මේ ටික හොඳට මේ විදිහට මික්ස් කරගන්නවා. දැන් අපේ පැස්ටා එක රෙඩි. මේ තියෙන්නේ අපි හදාගත්තු රසම රස චීස් චිකන් පැස්ටා එක. මේක ඇත්තටම අපේ හස්බන්ඩ්ගේ රෙසිපි එකක්. ඇත්තටම එයා හදපු රසම රස රෙසිපි එකක්. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් යන්නම්.